2025 පළාත් පාලන මැතිවරණයට ඔයාගේ ඡන්ද පත්‍රිකාව ඔන්ලයින් ලබා ගන්න මෙන්න මෙහෙමයි. ඉස්සරහම යන Google එකට ඒකල මෙන්න මේ විදිහට Election Commission of Sri Lanka කියලා සර්ච් කරන්න. එතකොට මෙන්න මේ විදිහට search list එකේ elections.gov.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. අන්න ඒ වෙබ්සයිට් එක ක්ලික් කරන්න. එතකොට ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනින් ඔයාගේ භාෂාව තෝරගන්න. මම මෙතන තෝරගන්නේ සිංහල. ඉතින් මම මේ සිංහල කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතනදී නිල වෙබ් අඩවිය, ඊසේවා සහ පළාත් පාලන මැතිවරණ 2025 කියලා බලා ගන්න පුළුවන්. එතනදී ඔයා ඊසේවා කියන එකට පිවිසෙන්න. ඊසේවා කියන පේජ් එක ඇතුලේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනදී මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ලියාපදිංචි ප්‍රකාශය, ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවීම, ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත, ඊදත්ත පත්‍රිකාව සහ ලියාපදිංචි තොරතුරු තහවුරු කිරීම කියන ටැබ්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවීම කියන බටන් එක තමයි ක්ලික් කරන්න ඕන. ඉතින් ඒ ක්ලික් කරාම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ ජාතික හැදෙනුම්පත් අංකය ඇතුළත් කරන්න ඕන. පරිපාලන දිස්ත්‍රික්ක තෝරන එක අවශ්‍ය නැහැ. ඒකින්ද ඒක එහෙමම තියලා මෙන්න මේ I am not a robot කියන එකේ පොඩි ටික් එකක් දාන්න. ඊට පස්සේ මේ සොයන්න කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ එන ලිස්ට් එකෙන් මෙන්න මේ පළවෙනියට තියෙන මැතිවරණ සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු මෙන්න මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ තියෙන තොරතුරු හරිද කියලා බලලා ටිකක් පහළට ගියාම තියෙන ජංගම දුරකථන අංකය කියන තැන ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ I am not a robot කියන තැනට ආයි ටික එකක් දාලා ඡන්ද දැන්වීම පත්‍රිකා මුද්‍රණය කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. දැන් ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් ඇවිල්ලා ඇති ඉලෙක්ෂන් කමිෂන් එකෙන්. ඉතින් අන්න ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරලා මේ I am not a robot කියන තැන ආයි ටික එකක් දාලා submit කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් එතකොට ඔයාගේ ඡන්ද පත්‍රිකාව මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන බාගත කරන්න කියලා බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේ ඡන්ද පත්‍රිකාව ඩවුන්ලෝඩ් වෙනවා ඔයාගේ ඩිවයිස් එකට. ඊට පස්සේ ඔයාට ඒක print එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම Techspencer YouTube channel එක subscribe කරලා තියාගන්න.